ඔන්න ඉතින් අද පොලිය ගිහිල්ලා ගෙනපු එළවලු වලින් ඔන්න කෑම හදනවා. ඔන්න බලන්න පුළුවන් අද පොලිය ගියා නිවාඩු දවසේ. ඔන්න ගෙනපුවා තමයි මේ තියෙන්නේ. ඉතින් අද නිවාඩු දවසේ අපි හදනවා බීට් හදනවා කැරට් හදනවා ඌරු මස් එකක් තියෙනවා. ඉතින් අපි මෙහෙම තමයි ඉතින් රුමේනියාවේ ආවා කියලා නොකන බින්නේ නැහැ. හොඳට කන්න ඕන, මහන්සිලා වැඩ කරන්න ඕන. ඒක නිසා ඉතින් අපි මෙහෙම තමයි රුමේනියාවේ අපේ ආහාර වේල හදාගන්නේ අද නිවාඩු දවස. ඒකයි ස්පෙෂල් තියෙන්නේ. ඉතින් මේ සැමන් බෙදුමක් හදනවා. මොකද මම ඌරු මස් කන්නේ නැහැ. ඒක නිසා පරිප්පුවක් හදනවා. ඉතින් අද නිවාඩු දවසේ හොඳට කාලා බීලා ඉන්න ඕන. ඉතින් දැන් පරිප්පුවත් හරි. දැන් අපි කන්න තමයි හදන්නේ. මේ තමයි ඉතින් බට්ටියක් ඔන්න බෙදා ගන්නවා. තාම මල්ලි කෙනෙක් ඉන්නවා. මම තමයි අද ඉන්නේ අපාර්ට්මන්ට් එකේ නිවාඩු දවස නිසා. ඔන්න ඉතින් ගොඩක් කට්ටිය අහනවා රුමේනියා කෑම කොහොමද කියලා. ඔන්න ඉතින් අපේ කෑම එක තියෙනවා. පරිප්පු තියෙනවා. ඒ වගේම කැරට් තියෙනවා. මේ සැමන් තියෙනවා. බෙදුමක්. ඒ වගේම තව තියෙනවා බීට් තියෙනවා. ඉතින් ඔන්න ඔක තමයි අපේ කෑම. තව තියෙනවා මේ මස් තියෙනවා. ඔය තියෙන මස් එක මේ ඌරු මස් තියෙන්නේ මම කන්නේ නැහැ ඉතින්. ඌරු මස් තියෙනවා. ඉතින් ඔන්න ඔක තමයි අපේ රුමේනියාවේ කෑම. ඇත්තටම හොඳයි. හොඳට කෑම නම් හොඳයි නේ.